ඔන්න මගේ මේ පළවෙනි වීඩියෝ එක බලන ඔයගොල්ලෝ හැමෝටම ආයිබෝන් කිව්වා. මගේ පළවෙනි වීඩියෝ එක මේ සිංහලෙන් කරන මම මේ වීඩියෝ එක කරන්නේ ඕවර්ලෑන්ඩ් ට්‍රිප් එකක් ගැන ඔයගොල්ලන්ට කියන්න. මම මගේ නම චතුර. මං ඉන්නේ ප්‍රංශයේ දකුණු පළාතේ මන්ද ඔයගොල්ලෝ දන්නවද කියලා මොනාකෝ නීස්කෑන් ඒ ළඟ තියෙන ටවුන් එක මූදයිනේ ඇන්ටික් කියලා. මම ගිය අවුරුද්දේ ඔක්තෝබර් මාසේ ලංකාවට ගියා ඕවර්ලෑන්ඩ්. මගේ තිබිච්ච ලොකු ආසාවක් මේ ඕවර්ලෑන්ඩ් ට්‍රිප් එකක් කරන්න මේ ඉඳලා ගෙදර යනවා කියලා ලංකාවට පාරෙන්. ඒක මාස එකහමාරක් විතර ගිය ගමනක්. කිලෝමීටර් 12000 කාලයක තිබුණා. මං ගියේ මගේ ජීප් එක ලෑන්ඩ් ක්‍රූසර් එකක් තියෙනවා මගේ. මං දැන් මේ අවුරුද්දේ පළවෙනි පාරට මං කල්පනා කළා හරි. මගේ ගමන බෙදා හදා ගන්න ආස කරන බලන්න ආස කරන කට්ටිය ලංකාවේ ඇති. එහෙම කියලා හිතනවා. බලමු කී දෙනෙක් බලයිද කියලා. මං හෙට යනවා මෙහෙන් මාසෙකට ඕවර්ලෑන්ඩ් ට්‍රිප් එකක් මොරොක්කෝ වලට. මොරොක්කෝ කියන්නේ හරි ලස්සන රටක් කියලා අහලා තියෙනවා. මේ වැඩි දුරක් නැත්තේ නැහැ. කිලෝමීටර් 1500 2000ක් විතර තියෙනවා. නමුත් ලංකාවත් එක්කලා බලනකොට වැඩි දුරක් නැහැ මෙහි ඉඳලා. ඉතින් මම හිට පිටත් වෙනවා මගේ ලෑන්ඩ් ක්‍රූසර් එකේ මාසික ට්‍රිප් එකකට. ඒ පළවෙනි පාර තමයි තනියෙන් යන්නේ අනික එක. මෙච්චර කාලයක් උපන්දා ඉඳලා හැමදාම ලංකාවට ගියොත් යාළුවෝ නෑදෑයෝ අම්මා තාත්තා මේ හිටියත් එහෙමයි. මම කල්පනා කළා තනියෙන් ගිහිල්ලා බලන්න ඕනේ මොකද්ද සීන් එක කියලා. කොහොමද මම මේක මේ හැන්ඩල් කරන්නේ කියලා. ඉතින් මම තනියෙන් යන්නේ සුමාන 3ක් තනියෙන්. ඊට පස්සේ මගේ වයිෆ් එනවා සුමානකට එකමාරකට විතර. ඉතින් ওই කතන්දරේ මං හිතුවා බෙදා හදා ගන්නවා කියලා අපේ ලංකාවේ සහෝදර සහෝදරියොත් එක්කලා යාළුවොත් එක්කලා ඔය බලන්න ආස කට්ටිය හුඟක් ඉන්නවා කියලා මම දන්නවා. මාත් බලනවනේ. ඉතින් මම කල්පනා කළා ඉතින් සිංහලෙන් පොඩි YouTube channel එකක පොඩි ආතල් එකක් දෙන්න ඕනේ හැමෝටම කියලා. ඔයගොල්ලොත් කැමති නම් බලන්න, like කරන්න, subscribe කරන්න. එහෙම නිකන් encouragement එකක් නිකන් ඒක නැගලා ගියොත් මං දිගටම තනියෙන්නේ හැමදාම හවසට කොහේ හරි චැක් වෙලා පොඩි වීඩියෝ එකක් දාන්නම්. යන්නේ නැත්නම් මම මේ ගෙදර ඉඳලා දැන් හෙට උදේ යන්නේ. මේ ජීප් එක ලෝඩ් කරලා ඉවරයි. මේ ඔකට ජීප් කියන හොඳ නැහැ. මොකද මේ Toyota Land Cruiser ගාර ජීප් කියනකට කැමති නැහැ. අපි කියමුකෝ ජීප් එක කියලා ලංකාවේ කොහොමද කියන්නේ. මේ මගේ Land Cruiser එක Land Cruiser HZJ 80 එකක්. ඒ කියන්නේ ඔය මේ non turbo 4.2 litre මීහරකෙක්. කඳු වලට යනකොට පස්සට යනවා. නමුත් හැබැයි ඉතින් කිලෝමීටර් ලක්ෂ 10ක් විතර දුවන්න පුළුවන් අවුලක් නැහැ. ඉතින් ඒකේ තමයි මගේ ගමන. ඒක සම්පූර්ණ මම මේ සෙට් කරලා තියෙන්නේ. ගිය අවුරුද්දේ මම ගිය අවුරුද්දේ ඉස්සෙල්ලා අවුරුද්දේ මම ඔක් ගත්තේ ජර්මනියෙන්. මේ මගේ යාළුවෙක් සරත් සිල්ලා කියලා එක ගෙනල්ලා දුන්නා. බොහොම දෙපාරක් ලංකාවට ඕලෑන්ඩ් ගිය පොරක්. සරත් බලනවනම් මේක සරත් කැමතියි මං සරත් ගැනම කියනවට. ඉතින් මං හෙට යනවා කිලෝමීටර් මං හිතන්නේ අන්ත කීයක් තියෙනවද කියලා 4500ක් තියෙන්නත් පුළුවන්. ඊට වැඩි වෙන්නත් පුළුවන්. හෙට පිටත් වෙනවා මෙහෙන් ස්පාඤ්ඤ හරහා නඩෝ කියලා තියෙනවා මේ පෝට් එකක් මොරොක්කෝ වල. ඒකට ෆෙරි එකේ යන්න ඕනේ. ජීප් එක ෆෙරි එකට දාලා ෆෙරි යන්න ඕනේ. ඉතින් ඊට කලින් මම මේ වීඩියෝ එක කළේ ඔයගොල්ලන්ට පොඩ්ඩක් මගේ විස්තර කරන්න. මගේ නම චතුර අරංගල. මං ගෙවල් හෝමගම. ගිය අවුරුද්දේ මම ලංකාවට ආව වෙලාවේ කොහෙන්ද මේ ෆීරස්ට්‍රේනුත් කතා කරලා ඉවරලා පැයක විතර ප්‍රෝග්‍රෑම් එකක් කළා. මේ මගේ රස්සාවට කරන්නේ මං යොට් එකක් එලවනවා. ඒක 아무තු ඒක තමයි රැකියාව. කාලයක් පැරිසියේ හිටියා. දැන් අවුරුදු 40ක් විතර ප්‍රංශේ. ඒක තමයි බැඳලා ළමයි දෙන්නෙක් ඉන්නවා. ලොකු කොල්ල දෙන්නෙක් ඉන්නවා. මේ මගේ වයිෆ්. ඉතින් මම තනියෙන් යන්නේ පළවෙනි පාරට
මිනිස්සු අහන කාත් එක්කද යන්නේ කොහොමද යන්නේ කොහොමද තනිය යන්නේ කියලා මම කිව්වා මම යන්නේ චතුරත් එක්කලා කියලා. ඒ කියන්නේ මාත් එක්කලා. කිව්වා චතුර හොඟ කාරිය හම්බෙලා නැහැ බලමු. මේ මිනිහා කොහොමද පොරක්ද කියලා. ඒක තමයි ප්ලෑන් එක. ඔන්න ඔයගොල්ලන්ට කිව්වා මම දැන් ඔයගොල්ලන්ට අනිත් පැත්තට ජීප් එක පොඩි විස්තරයකුත් කියන්නම්. Land Cruiser 80 එක මේක මේ අවුරුදු දැන් දෙකක් විතර ඉඳලා ගෙනල්ලා මම ලංකාවට ගියා මේකෙන් ඕලෑන්ඩ්. වතුර තියෙනවා, ෂවර් එකක් තියෙනවා, බඩු දාන්න බුදිය ගන්න පුළුවන් උඩ තියෙනවා. පොඩ්ඩක් ඉන්න මම ඒක පෙන්නන්න. මේක තමයි වාහනේ. මේකේ තියෙනවා ෂවර් එකක් තියෙනවා. මේකේ ලීටර් 82ක ටැංකියක් තියෙනවා. ස්පෙයා වීල් එක දාන තැන ස්පෙයා වීල් එක විදිහට හදලා මම මේ වගේ ස්පෙයා වීල් එක මේක වෙනම තියෙනවා. මේක ඇතුලේ මේ තියෙන්නේ වතුර ටැංකිය. පයිප් එක ගාලා තියෙන්නේ. ආණ්ඩුවේ පයිප් වගේ දාගන්න පුළුවන් කිසි කරදරයක් නැහැ. මේ තියෙන මම බඩු ලෝඩ් කරලා තියෙනවා. මම දැන් මේ ජීප් එක ලෝඩ් කළා විතරයි. මේකේ තියෙන පොඩින් බාන මේක අරින්න පුළුවන් කියලා බලන්න. හරි. මේක තියෙනවා. කැම දාන්න ලාච්චුව නම් මනම් ඔක්කොම නිකන් සුපර් එකට හදලා තියෙන්නේ. ඒ හුඟක් තියෙන බොන දේවල් කන දේවල් නෙමෙයි. මේ ස්පෙයා පාර්ට්ස් වගේ තියෙන මේ මේකේ මට ඕන නම් තනියෙන් ඉන්නකොට බුදිය ගන්න පුළුවන් ඇතුලේ. සුපර් ෆ්‍රිජ් එකක් තියෙනවා. එහෙම නැත්නම් උඩ තියෙනවා මේ ඩබල් ටෙන්ට් එකක් දෙන්නෙකුට පුදිය ගන්න පුළුවන් ටෙන්ට් එකක් මේ තියෙන්නේ හැනිබල් කියලා. සවුත් අප්‍රිකාවල හදපු සුපර් ටෙන්ට් එකක් තියෙනවා. මේ ඕනින් මේ සයිඩ් ඕනින් එකක් තියෙනවා. මේක ඇරියාම 270 කියලා කියන්නේ 270 කියලා කියන්නේ යට ඉන්න පුළුවන් නිකන් කැම්ප් එකක් වගේ. මේ තියෙන ෆ්‍රිජ් එක බඩු ලෝඩ් කරලා සපත්තුව නම් මනම් දාගෙන මේකේ තියෙනවා මේ 220 තියෙනවා මේ ඉන්වර්ටර් එකක් දාලා ඉවරලා 3000 කිලෝවොට්. ඒ අතරම තියෙනවා GPS එකකුයි. මෙතන දාන්න පුළුවන්. මේ තියෙන ෆෝන් එක charge වෙනවා. අනික එක ෆෝන් එක මේ ගහලා මට ඔන් කළාම ඉස්සරහා මේ පාර ෆිල්ම් කරගන්න පුළුවන්. කොච්චර දුරලා තියෙනවා ජීප් එක. මේ තියෙන්නේ ඔඩෝමීටර් 3,15,000 තියෙනවා. සිම්පල් බාණ්ඩේ. හැබැයි ඉතින් මීහර්කයක් වගේ තමයි. කිසි කරදරයක් නැතුව බය නැතුව ගමනක් යන්න පුළුවන්. වෙන මොනවත් කරලා නැහැ තියෙන්නේ. ඔය ටොටොට 4 wheel drive වලට කැමති කට්ටිය දන්නවා මේ වාහනේ. මේක ලංකාවේ ගිහිල්ලා මාස 3ක් විතර තිබුණා. මම ඕලෑන්ඩ් ගිය වෙලාවේ ගිහිල්ලා මේකේ තියෙන වැඩ වගේක් කළා. ඉන්ජෙක්ටර් මාරු කළා. මනම් තියෙන පොඩි වැට්ටියක් මම ලංකාවේ කළා ගෙනාවේ. එතෙන් 220 එතන ගහලා තියෙන ෆ්‍රිජ් එක ඉන්වර්ටර් එකක් තියෙනවා. හෙට උදේ ගමන පිටත් වෙනවා. මට කිලෝමීටර් 1500ක් තියෙනවා යන්න. මං හෙට ගිහිල්ලා කිලෝමීටර් 500ක් 600ක් ගිහලා නතර කළා. ඊට පස්සේ අනිද්දා රෑ තමයි තියෙන්නේ 27 වෙනිදා රෑ තියෙන්නේ ෆෙරි එක. ජීප් එක දැම්මා ෆෙරි එකට මොරොක්කෝ වලට ක්‍රොස් කළා. ඔන්න ඔක තමයි කතන්දරේ. ඔයගොල්ලෝ කැමති නම් ලයික් එකක් දාන්න. ලයික් දාන තරමට මට ෆිට නම් මම දිගටම මගේ විස්තරේ යන ගමන ෆිල්ම් කරලා ඔයගොල්ලන්ට කියන්න මොනවද දකින්න පුළුවන් මේ වගේ ට්‍රිප් එකක මොනවද තියෙන ආතල් එක. අනික් එක විශේෂම තනියෙන් යන්නේ. ඉතින් මං හිතන්නේ තනියෙන් හවසට ඉන්නකොට කතා කරන්න කවුරුවත් නැත්නම් මං YouTube එකට කතා කරන්නම්. ඕගොල්ලන්ගේ අතේ තමයි වැඩේ තියෙන්නේ. බලලා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිබ් කරන්න. මේ තියෙන මං ගිය පාර ගිය රටවල් ප්‍රංශෙන් ඉතාලියට ගියා. ඉතාලියෙන් ග්‍රීසියට ගියා. ග්‍රීසියෙන් ටර්කි වලට ගියා. ටර්කි වලින් ඉරාන් වලට ගියා. ඉරාන් වලින් පාකිස්තාන වලට ගියා. එතන ඉන්දියාවට ගිහිල්ලා ඉන්දියාවෙන් ජීප් එක දැම්මා මේ නැවක ලංකාවට. හරි. එහෙනම් අපි ඉක්මනට හම්බෙමු. මම මේක මන් දන්නේ නැහැ මේ එඩිට් කරන්න අර මේ වැඩිය දන්නේ නැහැ. මේ නමුත් try එකක් දීලා එඩිට් කරලා මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් දාන්නම්. ඉස්සෙල්ලා වීඩියෝ එක බලලා ඕගොල්ලෝ ෆිට නම් ලයික් එකක් දාන්න. ඊට පස්සේ මම ඒකට තව වීඩියෝස් දාන්නම්. ඕගොල්ලන්ට බලා ගන්න පුළුවන් ඕවර්ලෑන්ඩ් ට්‍රිප් එකේ මොරොක්කෝ ෆ්‍රාන්ස් වලින් මොරොක්කෝ වල තියෙන ආතල් එක. හරි. එහෙනම් අපි ගිහින් එන්න දැනට සමු ගන්නවා. හරි. Hey everybody, I'm on my way from Antibes to Morocco and it's
nice area that I'm crossing. I'm crossing from France to Spain, so I will just try to film the crossing. And it had been like I left around 11:30. Now it's about 4:30 in the afternoon, 5 o'clock. I have done about, I think about 450 kilometers. So let's try to find a nice area where I can film the transition from France